හායි යාළුවනේ ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන වීඩියෝ එකක් channel එකේ ගොඩ දවසකින් තමයි මම වීඩියෝ එකක් කරන්නේ. ඇත්තටම බිසි වෙලත් හිටියා. ඊටත් අමතරව ඉතින් මම මේ channel එකේ කියන්නේ මේ YouTube channel එකේ කරන්න පුළුවන් උපරිම දේ කරලා තමයි මම පොඩ්ඩක් silent එකේ හිටියේ. තව වීඩියෝස් දා පුරවන්න ඇත්තටම අවශ්‍ය නැහැ. ට්‍රේඩින් වලට අවශ්‍ය දේවල් ගොඩක් මම මේ වීඩියෝස් 11 කතා කරලා තියෙනවා. ඒ ටික බලලත් ගොඩක් කට්ටිය achievements අරන් තිබ්බා. මට ඒවල තිබ්බා මැසේජ් දාලා තිබ්බා. සෑහෙන්න ප්‍රතිචාරයක් ඇත්තටම තිබ්බා. මේ වීඩියෝස් 11ට තමයි මේ subscribersලා ඇවිල්ලා තියෙන්නේ. 10400ක් දැන්ට ඉන්නවා. ඒ වගේම Facebook page එකේ followers-ලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් 11ට තමයි මේ හැමදේම වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ ගන්න දෙයක් තියෙන හින්දානේ ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. මම ස්තුතියි. ඇත්තට මට දාලා තියෙන ගොඩක් achievements මම මේක කළා. මම මේ funded එක පාස් කළා. ඒ වගේ ගොඩක් achievements දාලා තිබ්බා. ඇත්තටම thank you. මේ වීඩියෝ එක විශේෂ වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ මම පොඩි program එකක් පටන් ගත්තා. ඒ කියන්නේ trading සම්බන්ධව program එකක් පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක මොකද්ද මොන වගේ ප්‍රෝග්‍රෑම් එකක්ද මම මේකේ පෝස්ට් එකක් දාලා තිබ්බා ගොඩක් කට්ටිය මැසේජ් දාලා තිබ්බා පොඩ්ඩක් ප්‍රෝග්‍රෑම් එක ගැන වීඩියෝ එකක් පුළුවන් නම් කරලා දාන්න කියලා. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක මුලින්ම කියන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක ෆ්‍රී කරන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. මොකද මේක YouTube එකේ මම වීඩියෝ එකක් දානවා වගේ මට ෆ්‍රී ටයිම් එකක ඇවිල්ලා මට හිතුනොත් වීඩියෝ එකක් දානවා. ඒ කියන්නේ එඩිට් කරලා මට ෆ්‍රී වුණොත් එහෙම දාන විදිහක් නේ YouTube එකේ FB එකෙත් එහෙමයි. මට ෆ්‍රී වුණාම FB එකට අවශ්‍ය පෝස්ට් එකක් දානවා. ඒ වගේ දෙයක් නේ. ඒ කියන්නේ ඒකේ හරි සැලසුමකින් කරන දෙයක් නෙමෙයි. උනාට මේක එහෙම කරන්න බෑ. මේ ප්‍රෝග්‍රෑම් එකට අනිවාර්යයෙන්ම අපේ ටයිම් එකක් වෙන් කරන්නම ඕනේ. ඊට පස්සේ අපේ ස්කිල් එක තමයි අපි ෂෙයා කරන්නේ. ඉතින් ඒ දේවල් වලට අපිට වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ටයිම් එකක් ඒ දේට හරියටම වෙන් කරනවා නම් අනිවාර්යෙන් අපේ ටයිම් එකට වැලියු එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අපේ ස්කිල් එකට අනිවාර්යෙන් ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරද්දී අපිට වැලියු එකක් තියෙනවා. ඒ හින්දා මේක ෆ්‍රී කරන ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. ඒක මුලින්ම සඳහන් කරන්න ඕනේ. නැත්නම් කට්ටිය ගොඩක් කට්ටිය හිතන්න පුළුවන් මේකත් ෆ්‍රීද කියලා. එහෙම නැහැ. මේක ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක කාටද සුදුසු වෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක නැත්තම් මාව දැක්ක පළියට එකපාරටම ඇවිල්ලා ජොයින් වෙන්න එපා. ෆ්‍රී කරන දෙයක් නෙමෙයිනේ. මේක ෆ්‍රී නම් මම කියනවා ඇවිල්ලා සෙට් වෙන්න ගැටලුවක් නැහැ. මොකද මේක ෆ්‍රී නැති හින්දා මේක කාටද සුදුසු කියලා මම මුලින්ම ටක් ගාලා කියන්නම්. සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ මගේ මේ channel එක හරි මේ channel එකේ වීඩියෝස් ටික බලලා තාම මුකුත් කරගන්න බැයි නම් ඒ වගේම ඔයා තව paid service වලට කියන්නේ membership හරි course හරි මොන හරි දෙයකට join වෙලා තාම ඔයාට මේ දේ කරගන්න බැරි නම් විතරක් මේකට join වෙන්න. ඒ වගේම මගේ කියන්නේ මගේ විදිහට ඒ කියන්නේ මම කරන විදිහ ඔයාලා දන්නවා ඇතිනේ සාමාන්‍යයෙන් මගේ channel එක බලලා තියෙනවා නම් මගේ Facebook page එක follow කරලා තියෙනවා නම් TikTok account එකේ මාව දැකලා තියෙනවා නම් ඇත්තටම ඔයාලා දන්නවා ඇති කොහොමද මම trading දකින්නේ කොහොමද trade කරන්නේ කොයි වගේද කතා කරන්නේ කොහොමද හැසිරීම මේ දේවල් වලට අන්න ඒ වගේ දේවල් වලට ඔයාලා කැමති නම් කියන්නේ මම කියලා තියෙන දේවල් ලයි කරලා එකෙන් දෙයක් ගත්තා නම් තව මගෙන් ඊට වඩා දෙයක් ගන්න අවශ්‍ය අය විතරක් මේකට join වෙන්න. හරි අපි බලමු මේ program එක ඇතුලේ මොනවද අපි කරන්න ඉන්නේ කියලා. අපි මුලින්ම කරන්න හිතන් ඉන්නේ market එක simple විදිහට read කරන විදිහ. අන්න ඒක තමයි අපි මුලින්ම කරන්නේ. ඒ කියන්නේ higher time frame එකක් අරගෙන ඔයාලා දන්නවා ඇතිනේ මම trade කරන විදිහ. ඒක අමුතුවෙන් ඔයාලට කියන්න අවශ්‍ය නැහැ. කියන්නේ මම කොහොමද මාකට් එක දකින්නේ මං සංකීර්ණ විදිහද මාකට් එක දකින්නේ එහෙම නැහැනේ. මම පුළුවන් තරම් සිම්පල් විදිහට. ඒ කියන්නේ සිම්පල් වුණා කියලා නිකන් ඔයා හිතන්න එපා නිකන් මේ පොඩි විදිහටද මාකට් එක දකින්න කියලා. එහෙම නැහැ. ඒ කියන්නේ ඇඩ්වාන්ස් දේවල් තමයි අපි සිම්පල් කරගෙන තියෙන්නේ. ඒ ඇඩ්වාන්ස් දේවල් අපි සිම්පල් කරගත්ත කියලා වැරද්දක් නැහැ නේ ඇත්තටම. අන්න ඒ වගේ දෙයක් තමයි මම මේ කරගෙන තියෙන්නේ. මුලින්ම කරන්නේ මාකට් එක සිම්පල් විදිහට රීඩ් කරන විදිහ හරි විදිහට ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ higher time frame එකකින් ඒ higher time frame එකේ direction එක හරියට අඳුරගෙන lower time frame ගිහිල්ලා තමයි අපි setup එකක් හැදුනොත් capture කරගන්න. කියන entry එකක් ගන්න. අන්න ඒක ගන්න කලින් අපි higher time frame එක හරි විදිහට analyze කරගන්න බෑ. අන්න ඒක තමයි අපි මුලින්ම ඔයාලට කියලා දෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මම personally use කරන setup තුනක් විතර ඔයාලත් එක්ක share කරගන්නවා. ඒ කියන්නේ මේ setup තුන දුන්නා කියලා තුනෙන්ම ගහන්න අවශ්‍ය නැහැ. කියන්නේ මම ඉගෙනගත්ත දේවල් එකතු කරලා මම back test කරලා data එකතු කරගෙන ඒකට අවශ්‍ය rules මම add කරගත්ත setup තුනක් ඔයාලට share කරගන්නවා. ඉතින් මේ setup තුන ඇත්තටම මේ කොහෙවත් YouTube එකෙන් බලලවක්වත් කොහෙන් හරි gediya පිටින් උස්සලා ගත්ත setup ටිකක් වක්වත් නෙමෙයි. ඉතින් ඔයාලට join වුණොත් තේරෙවි මේ වගේ setup. ඒ කියන්නේ මේකේ තියෙන theory part ඔයාලා දන්නවා ඇති දැනටමත්. ඒ වුණාට මේ තියෙන rules මම දාලා තියෙන rules ඒ විදිහට apply කළාම කොහොමද මේක වැඩ කරන්නේ කියලා ඔයාලටම හිතා ගන්න පුළුවන්. මේ වගේ හොඳ setup තුනක් මේ program එක ඇතුලේ ඔයාලත් එක්ක share කරගන්නවා. තුන්වෙනියට අපි කතා කරනවා හරියට කොහොමද මේ දෙන setup එකක් back test කරන්නේ. කොහොමද අපි හරියට data collect කරගන්නේ. ඒ කියන්නේ මගේ YouTube channel එකේ මේ දේවල් සෑහෙන කතා කරලා තියෙනවා. ඊටත් අමතරව ඔයාලට personal guide කරගෙන කොහොමද ඔයාලට එන ගැටලු පොඩ්ඩක් निराකරණය කරගෙන කරගන්න පුළුවන් මගේ මේ program එකත් එක්ක join වුණොත් එහෙම. හතරවෙනියට අපි කතා කරනවා trading plan එක ගැන. trading plan එක ඇත්තටම ගොඩක්ම වැදගත් මේ business එක හරියට කරද්දී අපිට plan එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊපස්සේ අපි කතා කරනවා funded accounts ගැන. කොහොමද funded account එක play කරන්නේ? මොන වගේ rules ද තියෙන්නේ? මොන වගේ දේවල් දෙකේ වෙන්න පුළුවන්? මොකද මා ගොඩක් play කරලා තියෙනවා. ගොඩක් දේවල් නැති කරගෙනත් තියෙනවා. මේ ළඟදිත් මගේ නැති වුණා. live account සාමාන්‍යයෙන් 5ක් විතර නැති වෙලා තියෙනවා. අනේ එක එක හේතු නිසා. ඉතින් අන්න ඒ දේවල් පොඩ්ඩක් ඔයාලත් එක්ක share කරගන්න. කොහොමද account එකක් හරියට manage කරගෙන යන්නේ? ඔන්න
ඔන්න ඔය වගේ දේවල් තමයි ඒකෙදි කතා කරන්නේ. අපි පස්වෙනි දේ තමයි වැදගත්ම දේ. කොහොම අපි අර ටික හදාගත්ත කියමුකෝ බෑක් ටෙස්ට් කළා ට්‍රේඩින් සෙටප් එකක් හදාගෙන හැමදේම කළා. දැන් අපිට නොලෙජ් එකක් තියෙනවා මාකට් ඩිරෙක්ෂන් එකක් තියෙනවා. ඔක්කොම ටික අපි කතා කරලා ඉවරයි කියමුකෝ. හැමදේම ඉවරුනාට පස්සේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ කොහොමද මේ ටික හරියට මැනේජ් කරගෙන අපේ ඔළුව කියන්නේ අපේ මයින්ඩ් සෙට් එක හරි විදියට හදාගෙන අපේ සයිකොලොජි එක හොඳ ලෙවල් එකක තියාගෙන කොහොමද මේ බිස්නස් එක කරන්නේ. කියම කිව්වොත් එම අපි ට්‍රේඩින් මයින්ඩ් සෙට් එකයි සයිකොලොජි එකයි හදාගන්න පාර්ට් එක තමයි අපි පස්වෙනියට කියන අන්තිමට මේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිමටම අපි කතා කරන්නේ දවස් දෙකක් විතර අරගෙන ඔය දේ කතා කරනවා සෑහෙන්න වටිනවා ඒක තමයි වෙන්නම ඕන දේ ඒක තමයි තියෙන්න ඕන දේ. නැතුව ඒ දේ නැතුව ඇත්තට මේක කරන්න සෑහෙන අමාරුයි. කවුරු මොනවා කිව්වත් ඇත්තටම ඔය දේ තියෙන්නම ඕනේ. ඒ දේ අනිවාර්යයෙන්ම හරියටම හදාගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දවස් දෙකක් විතර වෙන් කරලා තියෙනවා ඒකටම මේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිමට කරන්නේ මේ පාර්ට් එක තමයි. ඉතින් ඔය ටික තමයි අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන්නේ. කොහොම හරි අපි සැලසුම් කරලා තියෙන්නේ මාසයක් වගේ ඇතුළත මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න. පොඩ්ඩක් දික් වෙන්න පුළුවන්. මොකද එන කට්ටියගේ දැනුමත් එක්ක කොහොමද වෙන්නේ කියලා ටයිම් එක පොඩ්ඩක් එහෙම වුණොත් එහෙම පොඩ්ඩක් දික් වෙන්න පුළුවන්. නැත්තම් සැලසුම් කරලා තියෙන අපි මාසයක් වගේ ඇතුළත මේ ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න. සාමාන්‍ය සතියකට දවස් දෙකක්. ඒ කියන්නේ අපි ගොඩක් දුරට ප්ලෑන් කරලා තියෙන්නේ Zoom එක හරහා තමයි කරන්නේ කොහොමද? සෙනසුරාදා සහ ඉරිදා තමයි අපි මේක කරන්න ප්ලෑන් කරන් ඉන්නේ. සාමාන්‍ය 7ට 8ට වගේ වෙන්න පුළුවන්. ඒ ටික මම අප්ඩේට් එකක් දෙන්නම්. මේකට ජොයින් වෙන කට්ටියට ඒ ටිකේ අප්ඩේට් එකක් මම දෙන්නම් ඉස්සරහට. ඉතින් මේකට ජොයින් වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් මේ මම දාලා තියෙන WhatsApp නම්බර් එකට හරි Telegram user name එකක් දාලා ඇති. ඒකට හරි අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ඒ වගේ description එකේ මගේ මේ contact details ටික දාලා තියන්න. මම comment එකේ උන් pin කරලා තියන්න. කැමති කට්ටිය විතරයි join වෙන්න. මේකට කවුරුත් බලෙන් එන්න එපා. මේකට ඇත්තටම සුදුසු කට්ටිය කවුද කින්ද මන්ද කියලා මම මුලින්ම වීඩියෝ එකේ කියන්නේ නැති. ඉතින් ඒ හින්දා ඒ වගේ සුදුසු කට්ටිය විතරක් මේකට join වෙන්න. තව දෙයක් මේකට එකපාර join වෙලා මාසයකින් trading ඉගෙනගෙන ඊළඟ මාසෙ ඉඳන් නිකන් කෝටියක් හම්බ කරන්න. එහෙම රංගනා ලෝකවල ඉඳගෙන නම් මේකට join වෙන්න එපා. මොකද එහෙම කරන්න බෑ. ඒක මගේ වීඩියෝස් වල පුනා කියලා තියෙනවා. සාමාන්‍යයෙන් මම ට්‍රේඩින් කරන විදිහට මගේ මයින්ඩ් එක හැදිලා තියෙන විදිහට මගේ ඇසිරීමක් ඔයාලා දැකලා ඇතිනේ. ඉතින් මේ channel එක පුරාවටම මගේ මේ වීඩියෝස් බලනවා. සෑහෙන කට්ටිය බලලා තියෙනවා. ඉතින් මේ මගේ විදිහට කැමති කට්ටිය විතරක් රිලැක්ස් එකේ මේ දේ කරන්න කැමති කට්ටිය විතරක් මේකත් එක්ක join වෙන්න. ඉතින් ඔය ටික තමයි මට අද වීඩියෝ එකේ කතා කරන්න ඕනුනේ. ඒ කියන්නේ සාමාන්‍ය මගේ ප්‍රෝග්‍රෑම් එකේ මොකද්ද වෙන්නේ කියලා තමයි ඔය අද කතා කළේ. වෙන දේවල් නෙමෙයි. ඉතින් ඇත්තටම මම කිසිම ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක්වත් මුකුත් එහෙම බාර ගන්න නැහැ. ඒකත් මුලින්ම කියන්න ඕනේ. නැත්තම් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්ත ගමන් ෆේක් accounts වලින් මැසේජ් එන්න පුළුවන්. මේ මම කියලා හිතන්න පුළුවන්. ඒ හින්දා ඒවට රැවටෙන්න එපා. ඒ නිසා මේ මම දාලා තියෙන WhatsApp නම්බර් එකට හරි මගේ මේ Telegram user name එකෙන් හරි මැසේජ් එකක් આવොත් විතරක් විශ්වාස කරන්න. නැතුව අනිත් දේවල් නම් විශ්වාස කරන්න එපා. ඒවට රැවටෙන්නත් එපා. මොකද මම ඒ වගේ දේවල් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් ඔය වගේ දේවල් කරන්නේ මට මේ ෆ්‍රී ටයිම් එකක් තියෙන නිසා තමයි. ඒ කියන්නේ මගේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ ඒ වගේ ටයිම් එකක් වෙන් කරලා කරන මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් මේකයි. හරි එහෙනම් ඔය ටික තමයි මට කියන්න ඕනුනේ. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.